කරන්න යන්නේ කන්ජක්ෂන් ගැන තමයි මට මතක ගන්න. කන්ජංක්ෂන් කියලා තමයි මේක શબ્ද කරන්නේ. ඒතකොට මට කියවෙද්දි සමාජයට වැරදින්න පුළුවන් ඒක හිතන්න බලකොට. මෙතනදී මම කියා දෙන්න ගැන මතක් කරන්න උත්සාහ කරන්නේ when කියන එකයි and කියන එකයි but කියන එකයි so or because කියන මේ ටික විතරයි මතක් කරන්න. තව ඊට වඩා කන්ජංක්ෂන් තියෙන්න පුළුවන්. එතකොට මම මේ ගැන තමයි කියන්නේ. එතකොට මෙතන වාක්‍ය 9ක් තියෙනවා. එතකොට මේ වාක්‍ය 9ට මෙන්න මේ වචන සෙට් එකෙන් එකක් හරි ඒ කියන්නේ එක වචන ගානේ එනවා. එතකොට මේකද එක වචනයකට කියන්නේ එක වාක්‍යයකට මේ එක වචනයක් තමයි එන්නේ. එතකොට දැන් පළවෙනි වාක්‍ය ගත්තොත් එතකොට මේකේ يعني මේ වාක්‍යයකට මේ වගේ දැන් කන්ජන්ක්ෂන් එකක් දාන එක හරියටම වචන හිතා ගන්න නම් පොඩ්ඩක් මේ වාක්‍ය ගැන මේ අයිඩියා එකක් තියෙන්න ඕනේ. කියන්නේ මේ වාක්‍යයේ තේරුම ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. කියන්නේ මේ වාක්‍යය දැන් විල්ලාවේ මොකක්ද? ඒ කියන්නේ විල්ලාවට දැන් මෙතන විල්ලාවට මේ මොකද්ද හේතුව? කියන්නේ විල්ල එන්නේ ඇයි? නැත්තම් මෙතන මේ I was ආවේ ඒ වගේ එකක් නෙවෙයි මෙතන මම කියන්නේ මේ වාක්‍යයේ තේරුම. කියන්නේ දැන් මේක I was hungry I ate rice. මම මට බඩගිනි I ate rice කියන මම වත් කෑවා වගේ කතාවක් කියන්නේ. අන්න ඒ වගේ ලාවට හරි අදහසක් තියෙනවා නම් මේක ලේසි. එතකොට එහෙම අයිඩියා එකක් ගන්න පුළුවන්. මොකද මේ hungry ඊට පස්සේ ate rice කියන එක ඕන කෙනෙක් ඒ වගේ වචන දන්නවනේ තේරුම. ගොඩක්ම සරල විදිහට තියෙන්නේ මෙතන වාක්‍ය ටික. එතකොට ඒ වගේ තේරුම් ගන්න පුළුවන් ගෙඩන මුලින්ම වාක්‍ය. එතකොට මෙතනදී Tom Jerry best friends. දැන් මේකේ තේරුම ඇවිල්ලා Tom මෙතන සහ කියලා නෑ. Tom Jerry best friends කියන්නේ හොඳම යාළුවෝ. එතකොට Tom Jerry කියන අය හොඳම යාළුවෝ. එතකොට මෙතනදී අපි but කියන එක මම එකින් එක කියන්නේ. මෙතන when කියන එක ගන්න බෑනේ. when කියන එකක් සාමාන්‍ය when කියන එක පාවිච්චි වෙන්නේ කාලයක් හඳුන්වා දෙද්දී. කියන්නේ කාලයක් වගේ ඇතුළතදී කියන්න තමයි ඒක ගන්නෙ. and කියන එක ගන්නෙ දෙන්නෙක් කියන්න වගේ. කියන්නේ මෙයා සහ මෙයා වගේ. අන්න ඒ වගේ අවස්ථා කියන්නේ දෙකක් විස්තර කරන්න. කියන්නේ දැන් මේක සහ මේක වගේ කියන්න වගේ තමයි and කියන එක ගන්නෙ. මට පුළුවන් විදිහට තමයි මම මේක තේරුම් ගන්න. ඊට වඩා සරලව හරි ඊට වඩා සංකීර්ණව තේරුම් ගන්න පුළුවන් විදිහ තියෙනවා. එතකොට මේක ඊට වඩා මට සරල කරන්න තේරෙන්නේ නැහැ. ඒකට මට පුළුවන් විදිහට තමයි මම මේක පැහැදිලි කරන්නේ. ඊළඟට but කියන එක ගත්තොත් එහෙම ඒක මම වාක්‍යයට ආවම පස්සේ මේක කියන්න. මේ මොකද මෙහෙම කියන්න ගියහම මට ඒක කියන්න බෑ. වාක්‍යයක් කරගත්තාම පස්සේ මට ඒක පැහැදිලි කරන්න පුළුවන්. ඒ නිසා මම වාක්‍යෙම යන්න. මෙතෙන්දි Tom and Jerry කියන එක තමයි මෙතෙන්දි ගන්නේ. මොකද මෙයා සහ මෙයා. කියන්නේ Tom සහ Jerry කියලා තමයි අපි කියන්නේ. Tom සහ Jerry best friends. අන්න ඒ නිසා and කියන එක තමයි මෙතෙන්දි ගන්නේ. ඒතකොට මට මේට වඩා මේක පැහැදිලි කරන්න අමාරුයි. මොකද දෙන්නේ කොහොමද දෙන්නේ කොහොමද මෙතනදී දෙන්නේ ගැන විතර කියනවා. ඒතකොට මෙයා සහ මෙයා කියලා කියන්න ගන්න අපි and කියන එක තමයි. ඒතකොට මීට වඩා මේක මට සරල කරන්න බෑ. ඒතකොට මේකෙදි මේ and කියන එක තමයි ගන්නෙ. ඊළඟට I was hungry කියන්නේ මට බඩගිනි වුණා වගේ කතාවක් කියන්නේ. I ate rice මම බත් කෑවා. ඒතකොට එයාට බඩගිනි වුණ නිසා තමයි එයා බත් කෑවේ. තේරුණාද? ඒතකොට මේක දැන් මේක තේරුම් ගන්න ඕනේ මුලින්ම මෙයා බඩගිනි වුණාලු I was hungry I ate rice. එයාට බඩගිනි වුණ නිසා තමයි එයා බත් කෑවේ. එතකොට අපි මෙතන ගන්න ඕනේ I was hungry. ඒ කියන්නේ මොකද්ද මෙතන දැන් හේතුව වෙලා තියෙන්නේ? I ate rice. එයා rice කන්නේ ඒ කියන්නේ බත් කන්න හේතුව මොනවද? එයාට බඩගිනි ආපු එක. එතකොට මෙතෙන් අපි ගන්න ඕනේ I was hungry. එයා මම බත් කෑවා. ඒ නිසා ඒ කියන්නේ so I ate rice. තේරුණාද? so I ate rice. ඒ කියන්නේ මට බඩගිනි වුණ නිසා මම බත් කෑවා. අන්න එහෙම තේරුමක් තමයි උදේ තියෙන්නේ. so කියන එක කියන්නේ ඒ වගේ මේක මට බඩගිනි වුණ නිසා මම බත් කෑවා වගේ කතාවක් තමයි මෙතෙන්දී යන්නේ. මේක පැටලෙන්න ඉඩ තියෙනවා because කියන එකත් එක්ක. මම because කියන වාක්‍යය ආවට පස්සේ ඒක පැහැදිලි කරනවා so කියන එකත් එක්ක ආය අරගෙන. ඊළඟට තියෙනවා තුන්වෙනි වාක්‍යය ගත්තොත් would you like tea coffee කියලා. මෙතන දෙකක් කියනවා මේ tea coffee. ඒතකොට මේකේ ප්‍රශ්නයක් අහන්නේ ඔයා කැමතිද ඔයා කැමති ටී වලටද කොෆි වලටද වගේ කතාවක් අහන්නේ. ඒතකොට දෙකක් ගැන මෙතෙන්ද කියනවා. ඒතකොට ඔයා කැමති ටී වලටද කොෆි වලටද? එතකොට ටී වලට වෙන්නත් පුළුවන් කොෆි වලට වෙන්නත් පුළුවන්. එතකොට මෙතනදී and කියන එක ගන්න නෑ. මෙතන දෙකක් තිබ්බට මෙතනදී එයා කැමති වෙන්න පුළුවන් දෙකකට. දෙකකින් එකකට කැමති වෙන්න පුළුවන්. එතකොට ටී ඕ කොෆි කියලා තමයි කියන්නේ. ඒතකොට මේ වගේ අවස්ථාවක ඒ කියන්නේ දෙකෙන් එකක් තෝරගන්න වෙන අවස්ථාවවලදී ඕ කියන එක තමයි ගන්නෙ. එතකොට ඊට වඩා මට මේ සරල කරන්න තේරෙන්නේ නැහැ. ඉතින් මට පුළුවන් විදිහට තමයි මම මේ සරල කරලා කියන්නේ. ඊළඟට තියෙනවා I will call you I get home. එතකොට මේක කියනවා මම ඔයාට කෝල් කරන්නම් I get home. මම ගෙදර ගියාම. එතකොට මෙතනදී කාලයක් ගැන කියනවා. I will call you කියන්නේ
I will කියන එක පාවිච්චි කරන්නේ අනාගතයේදී වෙන දේ. කියන්නේ ගෙදර ගියාම එයා කෝල් කරන්න ඕන. තාම ඒක වෙලත් නැහැ. ඒක අනාගත සම්බන්ධයෙන්. ඒතර මෙතනදී කාලය ගැන කියවෙනවා. ඒතර මේ වගේ කාලය ගැන කියවෙද්දී මෙතනදී ගන්න අපි when කියන එක. එතකොට මේක වාක්‍යයේ මීනින් එක ගැන පොඩි අවුලක් තියෙන්න ඕනේ. එතන මෙතෙන්දී දැන් when කියන එක ආපු ගැන when කියන වචනේ ආපු එක ගැන මට මීට වඩා පැහැදිලි කරන්න අමාරුයි. يعني when කියන එකේ තේරුම මොකක්ද කියන එක එහෙම ගැන එහෙම පොඩ්ඩක් එහෙම ඔයාලා when කියන එකේ තේරුම ගත්තොත් කවදාද වගේ ගන්නෙ. එතකොට මෙතනදී මම කෝල් කරන්නම් when I get home කියන මම ගෙදර ගියාන් පස්සේ ඔයාලට කෝල් කරන්නම්. අන්න එහෙම මීනින් එකක් තමයි මේකෙදී එන්නේ. එතකොට මේක මේ ගන්නට තමයි මට සරල කරලා කියන්න පුළුවන් වෙන්නේ. ඊළඟට පස්වෙනි වාක්‍යය තියෙනවා I miss the bus I woke late. අන්න මෙතනදී මෙතන දැන් මේකේ තේරුම වෙලා I miss the bus. ඒ කියන්නේ මට බස් එක මිස් වුණා. ඊට පස්සේ යහපත් තියෙනවා I woke late. මට නැගිටින්න පරක් වුණා. I woke late කියන්නේ මට නැගිටින්න පරක් වුණා. ඉතින් මෙතනදී හේතුව ඇවිල්ලා එයාට බස් එක මිස් වුණා. හරිද? මෙතන බස් එක මිස් වුණා. මම යක් ගහන්න පැහැදිලි කරන්න ඕන නිසා මේ බස් එක මිස් වුණා. හේතුව ඇවිල්ලා I woke late. ඒ කියන්නේ එයාට නැගිටින්න පරක් වුණ නිසා තමයි බස් එක පරක් වුණේ. එතනදී අපි මෙතනදී ගන්නේ because කියන එක. ඒකට හේතුව මම දැන් කියන්නම්. because කියන එක මෙතන ගන්න හේතුව දැන් මෙතනදී so කියලා ගන්න හිතන්න පුළුවන්. තව කෙනෙක්ට කියන්නේ අතනදී හේතුවක් තියෙනවා. ඒකට හේතුව මේක ඒ කියන්නේ බඩගිනු නිසා තමයි මෙයා මේ රයිස් කෑවි. දැන් මෙතනදිත් මේ මොනවාද නැගිටින්න බරක් වුණ නිසානේ මෙතන මේ බස් එකට යන්න බැරුනේ. බස් එක මිස් වුණේ කතාව. එහෙම තර්ක කරන්න පුළුවන්. එතනදී තොත් හේතුව ඇවිල්ලා තියෙන තැන් දෙක වෙනස් බලන්න මෙතනදී. මෙයාට බස් එක මිස් වෙලා තියෙනවා. නැගිටින්න පරක් වුණ නිසා. ඒතකොට හේතුව ඇවිල්ලා මෙතන තියෙන්නේ. මේ කියන්නේ දකුණු පැත්තේ තමයි මේකේ හේතුව තියෙන්නේ. දැන් මේකේ බලන්න හේතුව ඇවිල්ලා I was hungry I ate rice. එයාට බඩගිනි වුණ නිසා තමයි එයා බත් කෑවේ. ඒතකොට මෙතන තමයි හේතුව තියෙන්නේ. ඒතකොට හේතුව ඇවිල්ලා ඒක තියෙන්නේ වම් පැත්තට වෙන්න. දැන් මේකේ ඇවිල්ලා මෙතන so කියන වාක්‍යය ගත්තොත් මේකේ වම් පැත්තෙන් තියෙන්නේ. හැබැයි because කියන එක කන්ජන්ෂන් එක දාන තැනදී ගත්තොත් ඒකේ හේතුව තියෙන්නේ දකුණු පැත්තේ. මම මේ කියන ඒවා පොඩ්ඩක් අවධානයෙන් බලන්න. මොකද හේතුව තියෙන පැත්ත අනුව මේක වෙනස් වෙනවා. මේ මෙතනදී මට බස් එක මිස් වුණා. හේතුව තමයි නැගිටින්න පරක් වුණා. යාර නැගිටින්න පරක් වුණා. අන්න එහෙම තමයි කියන්නේ. හේතුව හැමතිස්සෙම දකුණු පැත්තට එනවා නම් ඒ කියන්නේ මේ පැත්තට දකුණු පැත්තට එනවා නම් because කියන එක යනවා මැදට. ඒතර වාක්‍ය මීනින්ග් එක තේරුම් ගන්න ඕනේ. so the because දාන කියන එකේ එතනදී පැටලෙනවා නම් අනිවාර්යයෙන්ම හිතන්න ඕනි මොනවද because කියන එක එන්නේ අනිවාර්යයෙන්ම මොනවද හේතුව තියෙන්න ඕනේ දකුණු පැත්තට වෙන්නේ. නැගිටින්න පරක් වුණ නිසා තමයි යාර බස් එක මිසුනේ. ඒකට because කියන එක තමයි මෙතන ගන්න. මෙතනදී ගත්තොත් එහෙම මෙතන හේතුව තියෙන්නේ වම් පැත්තට වෙන්න. එයා බඩගිනු නිසා තමයි එයා රයිස් කෑවේ. يعني බත් කෑවේ. අන්න එහෙම මීනින්ග් එකක් තමයි දෙන්න තියෙන්නේ. ඊළඟ බලන්න she tried to win did not succeed. ඇය දිනන්න උත්සාහ කරා. නමුත් එයාට සක්සස් වෙන්න බැරුණා. يعني දිනන්න බැරි වුණා ඔය කතාව කියන්නේ. ඊට පස්සේ මෙතනදී ගන්න අපි so කියන එක. she tried to win. අනේ මෙතන ගන්නේ but කියන එක. she tried to win. ඒ කියන්නේ ඇය දිනන්න උත්සාහ කරා. නමුත් ඇයට දිනන්න බැරි වුණා. මොකද දැන් මෙතනදී මේ ඇය දිනන්න උත්සාහ කරා did not succeed. ඇයට දිනන්න බැරි වුණා. මෙතන අනිත්‍යව ගැලපෙන්නේ නැහැ නේ. දැන් මෙතන because කියන එක ගත්තොත් මෙතන because දාන්න බෑනේ. she tried to win. ඒක ඇය දිනන්න උත්සාහ කරා did not succeed. හැබැයි දිනන්න බැරි වුණා. මෙතන හේතුවක් කියලා නෑනේ. දිනන්න බැරි වෙන හේතුවක් කියලා නෑනේ. ඒ නිසා මෙතන because කියන එක ගන්න බෑ. ඒ වගේම මෙතන when කියන එක ගන්නත් බෑ. මෙතන කාලයක් ගැන කියවෙන්නේ නෑනේ. ඊළඟට O කියන එක ගන්නත් බෑ. O කියන එක ගත්තොත් එහෙනම් මෙතන මෙහෙම දෙකක් සංසන්දනය කරන්නේ නෑනේ. දෙකක් වෙන වෙනම එහෙම එකක් ගන්න නෑනේ. ඊළඟට and කියන එක ගන්නත් බෑනේ. she tried to win and she did not succeed කියන්නේ නෑනේ. ඒ කියන්නේ ඇය දිනන්න උත්සාහ කරා නමුත් නමුත් මොනවද සහ did කියන්නේ ඉන්න පොඩ්ඩක් ඇය දිනන්න උත්සාහ කරා ඊට පස්සේ and did not succeed කියන්න බෑනේ. and කියන එක කියන්නේ සහ කියන එක. සහ දිනන්න බැරුණා කියලා කියන්නේ නැහැ. මෙතනදී කියන්නේ but කියන එක. ඒකට මම මේ පුළුවන් තරම් සරල කරලා සිංහලෙම කියන්නේ තේරුම් ගන්න පහසු වෙන. එතකොට මට මේ කියද්දි සමහරවිට වචන පැටලෙන්න පුළුවන්. මොකද දෙකම මම ඉංග්‍රීසිමුත් ඊට පස්සේ සිංහලෙන් දෙකේම කියනවනේ. ඒතකොට පොඩ්ඩක් පැටලෙනවා. ඒ වුණාට පැටලෙනවා කියන්නේ අර කියද්දි පොඩි පැටලීමක් තියෙනවා. ඒ වුණාට මම කියන්න ඕන ටික හරියට කියනවා. ඒතකොට ඒ ටික හරියට හිතන්න. she tried to win but කියන එකේ තේරුම වෙලා නමුත් ඇයට දිනන්න බැරි වුණා. did not succeed. ඊළඟට තියෙනවා හත්වෙනි වාක්‍යය I was tired
මට මහන්සි I went to bed මම ඇඳට ගියා කතාව කියන්නේ. එතන මෙතනදි ගත්තොත් එහෙම මෙතනදි ගන්නේ සෝ කියන එක. අන්න බලන්න සිංහල තේරුමත් එක තමයි මේක ලස්සනට තේරෙන්නේ. يعني ඉංග්‍රීසියෙන් තේරෙන්නේ නැත්නම් හැම මට නම් ගොඩම සිංහල තේරුම ගත්තොත් තමයි එහෙම කිව්වොත් තමයි මට ටිකක් තේරෙන්නේ. ඔයාලට කොහොමද මන් දන්නේ නැහැ. මම ඉතින් දෙකෙන්ම කියනවා. එතකොට පුළුවන් ගේ තේරුම් ගන්න කොහොම හරි. I was tired. මට මහන්සි කියන්නේ I was tired මට මහන්සි. සෝ කියන්නේ ඉතින් මම ඇඳට ගියා. يعني ඔහුට මහන්සි නිසා තමයි ඔහු ඇඳට ගියේ. يعني මම ඇඳට ගියේ. මට මහන්සි නිසා තමයි ඇඳට ගියේ. එතකොට ඉතින් මෙතනදී බලන්න මේ හැමතිස්සෙම මේ සෝ කියන එක ගත්තේ මෙතන හේතුවනේ මේ. මේ බලන්න I was tired. මෙයාට මහන්සි නිසා තමයි මේ මම ඇඳට ගියේ. තේරුණාද? මේ සෝ කියන එක ගන්න හැම අවස්ථාවකම හේතුව තියෙන්නේ වම් පැත්තට වෙන්න. because කියන එක ගත්තොත් ඒකේ හේතුව වෙලා තියෙන්නේ මෙන්න මේ දකුණු පැත්තේ. අන්න ඒක අනිවාර්යයෙන්ම මතක තියාගන්න. එතකොට because කියන එකයි so කියන එකයි පැටලෙන්නේ නැහැ. මම හිතනවා මේ දෙක පැටලෙන්නේ නැතුව ඇති කියලා. මම මේකයි වාක්‍යය එතනදී so කියන එකට එහෙම වාක්‍ය දෙකක් විතර අරගෙන තියෙන්නේ. ඊළඟට බලන්න 8 වෙනි වාක්‍යය he can sing dance very well. ඔහුට පුළුවන් සින්දු කියන්න නටන්න හොඳට. ඒ කියන්නේ very well කියන්නේ හොඳට වගේ එකක් තියෙන්නේ. ඉතා හොඳට very well කියන්නේ ඉතා හොඳට වගේ එකක්. ඒතර සින්දු කියන්නයි දෙකක් පුළුවන්. සින්දු කියන්නයි උට මේ එයාට නටන්නයි දෙකක් පුළුවන්. එතකොට මේ දෙකක් එයාට පුළුවන්. එතකොට මෙතනදී ගන්නෙත් and කියන එක. තේරුණාද? He can sing and dance. තේරුණාද? මේවා Tom and Jerry best friend. Tom සහ Jerry හොඳම යාළුවෝ. ඊට පස්සේ ඔහුට පුළුවන් සින්දු කියන්න සහ නටන්න ඉතා හොඳට. එතකොට එහෙම මීනින්ග් එකක් තමයි මෙතන තියෙන්නේ. එතකොට අනිවාර්යයෙන්ම සිංහල තේරුම ගැන මේක අවබෝධයක් තියෙනවා නම් එක්කන්ට තේරුම් ගන්න පුළුවන් මේක. එතකොට මම ඉංග්‍රීසියෙම සිංහල දෙකෙන්ම කියනවා. එතකොට අනිවාර්යයෙන්ම මේ දෙකම හිතන්න. එතකොට ඔයාලට වඩා ලේසියෙන් ඔයා මේක උත්තරේ ගන්න බලන්න. ඒ කියන්නේ දෙකෙන්ම හිතනවා නම් ගොඩක් හොඳයි. මොකද එතකොට වර්ධින සින් සම්බන්ධව අඩු එකකින් හිතපු ගමන් සමහරවිට වර්ධිනටත් තියෙනවා. මොකද මේ because කියන සෝ කියන එක එහෙම නිකන් හිතන්න ගියොත් එහෙනම් වර්ධින අර වගේ හේතුව කොහෙද තියෙන්නේ කියලා පොඩ්ඩක් බලන්න අනිවාර්යෙන් කියලා. ඊළඟට he did not come to school. He had a cold හරි මොකක් හරි එහෙම එකක් තියෙන්නේ. ඒක හිතන්න බලකොට. He did not come to school. ඔහුට ඉස්කෝලේ එන්න බැරි වුණේ he had a cold. ඒ කියන්නේ ඔහුට හෙම්බිරිස්සාව හැදිලා වගේ කතාවක් තමයි කියන්නේ. මේ cold කියන්නේ නිකන් සීතලයි ඒ වගේ මොකක් හරි කතාවක් තමයි හෙම්බිරිස්සාව කතාවක් තමයි කියන්නේ. උණ හැදිලා හරි මොකක් හරි එහෙම හිතා ගන්න. cold කියන්නේ එහෙම. ඉස්කෝලේ එන්න බැරුණ හේතුව ගැන කියන්නේ ඒක මෙතන කියලා තියෙන්නේ තේරෙන්න ඕනේ. මේ he had did not come to school. කියන්නේ ඔහුට ඉස්කෝලේ එන්න බැරි වුණා. he had a cold. ඒ කියන්නේ මොකක් හරි හේතුවක් නිසා අනිවාර්යෙන් තේරුම් ගන්න ඕනේ. හේතු තියෙන්නේ මේ කියන. දැන් මම මේ වාක්‍ය කියද්දි හරි ඔයා දකිද්දි හරි ඔයාලට තේරෙන්න ඕනේ. මෙතනදී did not come to school. කියන්නේ ඉස්කෝලේ එන්න බැරි වුණේ he had a cold. මේ මොකක් හරි cold එකක් නිසා තමයි යාට එන්න බැරි වුණේ. මොකක් හරි හේතුවක්. නිකන් එහෙම හිතන්න. එහෙම එයා සමහරවිට අපිට තේරුම ඕනේ නැහැ. නිකන් අර පළවෙනි ටිකේ තේරුම දැක ගමන් හිතන්න පුළුවන් එහෙනම් එහා පැත්තේ තියෙන්නේ මොකද්ද මේ ඒකට හේතුව වෙන්න ඇති කියලා වගේ එහෙම ගෙස් කරන්න පුළුවන් අපිට. يعني එහෙම ගෙස් කරන්න ඕනේ නැහැ. මේක තේරුණානේ ඕන කෙනෙක්ට. එතකොට දැන් මෙතනදී ගත්තොත් එහෙම he had a cold හේතුව ගත්තොත් මේ ඔහුට ඉස්කෝලේ එන්න බැරි වුණේ cold නිසා. يعني උණ හැදුන නිසා නැත්නම් හෙම්බිරිස්සාව තිබුණ නිසා. මෙතන තියෙන හේතුව මේ. බලන්න දකුණු පැත්තේ තියෙන්නේ. එතන මෙතනින්දී අපි ගන්න because කියන එක. මේ මම බලන්න සිංහල තේරුමත් එක්ක දැන් මම කියද්දි ගැලපෙන විදිය. ඔහුට ඉස්කෝලේ එන්න බැරි වුණේ හේතුව ඇවිල්ලා يعني මම ගමු හේතුව ඇවිල්ලා ගා කියන්නේ මම මේ පැහැදිලි කරන්න ඕන නිසා. ඔහුට ඉස්කෝලේ එන්න බැරි වුණේ හේතුව ඔහුට හෙම්බිරිස්සාව තිබුණ නිසා නැත්නම් හෙම්බිරිස්සාව තිබුණ නිසා උණ හැදුන නිසා කියන එහෙම හිතන්න. he did not come to school කියලා because කියන එක ගැලපෙන්නේ. يعني මේක මට සිංහලෙන් මගේ භාෂාවෙන් කිව්වොත් එහෙම ඔහුට ඉස්කෝලේ එන්න බැරි වුණේ හේතුව ඔහු මේ උඩ හැදුන නිසා නැත්තම් හෙම්බිරිස්සාව හැදුන නිසා වගේ කියන එහෙම හිතන්න. හේතුව අනිවාර්යයෙන්ම දකුණු පැත්තට එනවා නම් අනිවාර්යෙන් because කියන එක එන්නේ. ඒකවල මම හිතනවා මේ කියලා දුන්න ටික يعني මතක් නැති කෙනෙක්ට මතක් වෙන්නේ නැත්තම් දන්නේ නැති කෙනෙක්ට හරි එහෙම හරි කොහොම හරි තේරෙන්නේ නැති කියලා හරි මම හිතනවා. මොකද මම පුළුවන් තරම් සරල කරලා කිව්වා. ඒතකොට මේ වෙන් කියන එක එහෙමනම් ඉතින් මීට වඩා සරල කරන්න අමාරුයි මට. ඒ කියන්නේ කාලය ගැන කියන අවස්ථාවෙත් තමයි මෙතනදී වෙන් කියන එක අපි ගන්නෙ. එතකොට මේ අනිවාර්යයෙන්ම මේ කියපු දේවල් ටික මොනවද මේ සිහියෙන් බලන්න. ඒ කියන්නේ දෙපාරක් හරි කමන්නේ බලලි වෙලා අනිවාර්යයෙන්ම මේ ටික
මතක තියාගන්න. මොකද මෙතනදී වචන 3 4 5 6ක් තියෙනවා. මේ වචන 6 අනිවාර්යෙන් යෙදෙන තැන් පිළිබඳව අවබෝධයක් තියෙන්න ඕනේ. සමහරවිට වාක්‍ය දෙකක් දීලා අපිට සම්බන්ධ කරන්න දෙනවා. එතකොට අපි මෙතනදී මේ කන්ජන්ෂන් ටික දෙන්න පුළුවන්. එතකොට දෙනවා සාමාන්‍යයෙන් මම එක්සර්සයිස් වල දීලා තිබ්බා. එතනදී මේ අපි වචනේ අදාළ වචනේ අරගෙන ඉවරලා අපිට වාක්‍ය දෙක සම්බන්ධ කරන්න පුළුවන් ඉන්න ඕනේ. දැන් මෙතනදී වචන يعني වාක්‍ය දෙකක් නෙමෙයි තියෙන්නේ මේ Tom and Jerry best friends. මේක නම් වචන දෙකක් නෙමෙයි. මම දැන් වාක්‍ය දෙකක් සම්බන්ධ කිරීමක් නෙමෙයි මෙතන තියෙන්නේ. මේ වතුම he can sing and dance very well කියන එක ගත්තොත් එහෙම අපිට මේක dance very well කියන එක දෙන්න පුළුවන් වාක්‍ය දෙකක්. ඒ කියන්නේ he can sing කියන එක උඩින් තියෙනවා. ඊට පස්සේ ඊට යටින් dance very well කියලා දෙනවා. ඒතකොට අපි කැමති වාක්‍යයක් කියන්නේ කැමති කන්ජන්ෂන් එකක් දාලා අපි මේ වාක්‍යය ගොඩනගා ගන්න ඕනේ. ඒතකොට එහෙම එක්සර්සයිස් එකක් එහෙම තියෙනවා. උස්ලා මැඩම්ගේ තමයි මේක තිබ්බේ නෝට් එක. නෝට් එක කියන්නේ නෝට් එකේ තිබ්බ එක්සර්සයිස් එකත් එක්ක. එතකොට මේක පුළුවන් කරගන්න. එතකොට මේකෙන් අනිවාර්යයෙන්ම තියෙයි. කියන්නේ පේපර් එකේ ඊළඟට හරි මොන හරි පේපර් එකේ තියෙයි. ඇත්ත ඉතින් උගන්නන්නේ නැහැ. එතකොට අනිවාර්යයෙන්ම මේ ටික බලලා තියාගන්න.